අද නිවේදනය කරලා ගන්නවනේ නිල වශයෙන් එල් නිනෝ ඉෆෙක්ට් එක අද පටන්. ඒක නිකන් කවුරු හරි හිතලා මිනිස්සු කරන දෙයක්ද නෑ. සාගර පෘෂ්ඨයේ පැසිෆික් සාගර පෘෂ්ඨය මත උෂ්ණත්වය මොනවා වීමද? ඉහළ යෑම අද වාර්තා කරනු ලැබුවා අංශක ගන්න මට මතක නෑ. පළවෙනි මේවා. ඒ කියන්නේ දැන් අපි මේ ඉන්නේ ජූනි, ජූලි, අගෝස්තු වෙනකොට අපිට ඉෆෙක්ට් එක එන්න ගන්නවා. අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මේ කාලය තුල වැසි නැහැ. ටෙම්පරේචර් එක මේම මොනවද වැඩි වෙනවා. හීට් වේව්ස් ඇති වෙනවා. අවුරුදු 50 ගානකට කොහෙද කලින් තමයි මෙවැනි සුපර් එල් නිනෝ එකක් ඇවිල්ලා තියෙන්නේ. පොඩි එල් නිනෝ ඇවිල්ලා තියෙනවා. මේ පාර එන එල් නිනෝ එක දරුණුයි. හරිද? අද ආරම්භ වුණා කියලා ඔය කියනවනේ ලෝක කාලගුණික දත්ත මධ්‍යස්ථානය කියලා එකක් එකෙන් නිවේදනයක් දාලා තිබුණා. සාගර පෘෂ්ඨයේ උෂ්ණත්වය වැඩි වුණා කියලා. ඒ වැඩිවීමත් සමග ඉන්දිය සාගරයේ පැත්තේ ඉඳන් මේ අපේ ලංකාවෙන් ඈතට ඒ කියන්නේ ඒ ටෙම්පරේචර් වෙනස් වීමත් එක්ක ප්‍රවාහංග වෙනස් වෙනවා. ප්‍රවාහංග වෙනස් වෙනකොට ආහාර වෙනස් වීම නිසා මත්ස්‍ය වැඩිලා යනවා. ඒතර මොනවා අහු වෙන්නේ නැතුව යනවා. මාළු අහු වෙන්නේ නැතුව යනවා. මාළු අස්වැන්න හොඳටම අඩු වෙනවා. ඒතර මාළු මිල වැඩි වෙනවා. මාළු මිල කියපුවම උගේ මාළු කන්න හිතෙනවා. එකක් දෙවෙනි එක තමයි ලංකාවේ වැව් ඉඳලා. මේ වැව් ටික ඉඳලා ගියා කියන්නේ වීලි කලාපයේ මහ කන්නය නැතුව යනවා. ඔය මාස් කන්නේට නෙන්නේ මහා අස්වැන්න ලැබෙන්නේ කොයි කාලෙද? මාර්තු වග. ඒතර ඒකෙන් තමයි අප්‍රේල් අවුරුද්ද එන්නේ ඒකත් එක්ක. අවුරුද්ද කියන්නේ මහා කන්නේ ලැබුණු මහා අස්වැන්න. හරිද? ඉර දෙවියන්ට මොනවා කරන එකද? පූජා කරන්න හදපු උත්සවේනේ. පූජා කරන්න දෙයක් නැතුව. ඉර දෙවියන්ට තියා අපිටත් නැතුව යනවා. ඒතර ලංකාවේ සම්පූර්ණ යැපීම තියෙන්නේ මහා අස්වැන්න මත. ඒක නැති වෙලා යනවා. මේ වැව් ටිකේ වතුර ටික සංරක්ෂණය කරන්න ක්‍රමවේදයක් තියෙනවා අපි දැනට. ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. විශේෂයෙන් වීලි කලාපයේ හම්බන්තොට ඒ වගේ පැතිවල ශුෂ්ක කලාපයේ සියලුම ජල මූලාශ්‍ර හිඳලා යන්න පුළුවන්. උග්‍ර පානීය ජල හිඟයකට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට තෙත් කලාපයේ තියෙන තේ වගාවල් ගත්තොත් ප්‍රධාන ආර්ථික භෝගයක් විදිහට තියෙන තෙත් කලාපයේ ඒ කියන්නේ රත්නපුර හරිද ගාල්ල මාතර ඒව ටිකේ හරිද සහ කඳුකර කලාපයේ තේ වගාව තියෙනවානේ බදුල්ල බණ්ඩාරවල නුවරඑළිය මේ තේ පැල එකක්වත් අර ඉස්සර හිටවපු බීජ පැල නෙමෙයි අත්තක් කොහොම කපලා හිටවපු ඒවානේ ඒවයි ගැඹුරු මූල පද්ධතියක් නැහැ ජල සැපයීමක් දීලා නෙමෙයිනේ දැනට තියෙන්නේ තේ වතුරට ජල සැපයන්නේ නැහැනේ හැබැයි මේ වෙලාවේ ජලය සපයන්න බැරි වුණොත් තේ වතු පිටින් මැරලා යන්න ඉඩ තියෙනවා. ඒතර අපේ ප්‍රධාන ආර්ථික භෝගයේ කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ප්‍රාර්ථිකයට බරපතල ප්‍රශ්නයක්. ජල විදුලි බලය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒතර ඩීසල් සහ ගල් අඟුරු මත පමණක් කැපෙන්න සිද්ධ වෙනවා. ඒ ඔක්කොටම වඩා හීට් වේව්ස්. හීට් වේව් නිසා මිනිස්සු අධික උෂ්ණත්වයෙන් නිරාවරණය වීමෙන් මේ යන්න ඉඩ තියෙනවා. සඩන් ඩෙත් එකක්. හීට් ෂොක් එකක් ඇවිල්ලා මේ යන්න පුළුවන්. ඒක දැනගන්නේ දාඩිය දාලා නැතුව යනවා එකපාරට. දාඩිය දාලා දාඩිය මුකුත් නැතුව යනවා. ඒ කියන්නේ මම ඉදක් කිව්වේ ශරීරයේ පාලනය අතාරිනවා. හරි. සිස්ටම් ෆේලියර්. ඔන්න අඳුරු ඉරණම්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. මීට කලින් ආපු සුපර් එල් නිනෝ එකේදී මිලියන 2ක්ද 3ක්ද ලෝක ජනගහනය මිය ගිහින් තියෙනවා. හරි. ඒතර කියනවා ඒ වෙද්දි ලෝකේ රටවල් වල තිබුණු උෂ්ණත්වයේ ඉඳන් උඩට වැඩි උනේ. තිබුණු තැන ඉඳන් වැඩි උනේ. හරිද? දැන් මේ හරියට ඇවිල්ලානේ ජෙනරල් ටෙම්පරේචර් එක. එතන ඉඳන් වැඩි වෙන්නේ. ඒතර අර ඉෆෙක්ට් එක ඊට වඩා මොකද වෙන්නේ? වැඩි. දැන් ඕල්රෙඩි දැන් උෂ්ණත්වය වැඩිනේ කොහොමත් ඒ වැඩි වෙච්ච තැන උඩටනේ වැඩි වෙන්නේ. ඒතර මේ සඳහා පෙර සූදානම කුමක්ද? එන බව නම් දැනන් හිටියා ඔහොම මේ කියලා හිතුවේ නෑ. ඕක තමයි අපිට මාර්තු මාසෙ විතර කියන්න වෙන්නේ. එනවා කියලා නම් අර පාස්කු ප්‍රහාරය වගේ ගහන බව නම් දැනගෙන හිටියා ඔහොම ගහයි කියලා හිතුවේ නෑ. ජිට්වා සුලිකුණාටුවත් එන බව කලින් මොනවා කරාද නිවේදනය කළා. එතකොටත් කිව්වා එන බව නම් දැනගෙන හිටියා ඔහොම එන බවක් හිතුවේ නෑ කියලා. එහෙනම් මේකට එහෙමම තමයි. වෙනසක් වෙන්නේ. අපි අන්තිමට ලෙල්ලටම කෙලවෙලා හොඳටම බඩ ගියාට පස්සේ තමයි බලන්නේ ඇයි ඒ බඩ ගියේ කියලා. හරි. බඩ රිදෙනකොට බලන්නේ නෑ බඩ යන්නද මේ එන්නේ කියලා බලන්නේ නෑ. හැබැයි හොඳ පාඩමක් අසල්ලා ඉන්දියාවෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ දවස්වල ඕස්ට්‍රේලියාවෙත් වෙනම ප්‍රොජෙක්ට් එකක් යනවා. ආරයි ඒගොල්ලෝ සැලසුම් සහගතයි හරි. ඕස්ට්‍රේලියාවේ සියලුම ගෙවල් වල ඒ වැහි පීලි හදලා හරිද? ඒ පොළොව යට හදලා ඉවරලා මොනවද? ලොකු ටැංකි මේ දවස්වල එන සම්පූර්ණ වැසි ජලය ටික එකතු කරනවා ඒගොල්ලෝ. අපි දැන් අදත් වහිනවනේ. හරිද? මේ වටිනා වතුර ටික සම්පත. අපි ඉතින් ඔය අල්ලාප සල්ලාප සම්ප්‍රප්‍රලාපයක් කියාගෙන ඉමු නේද? යසයි වේලිලා මැරිලා